YouTube channel. ඔන්න අද අපි යන්න හදන්නේ කාලයක් තිස්සේ ප්ලෑන් කරපු ගමනක්. ඇත්තටම අපි මේ ගමන යන්න හිටියේ දෙසැම්බර් මාසේ මුල වගේ. ගම් අතරයි එක ප්‍රශ්න නිසා එක්සෑම් කල් ගියා. අපේ නංගිලා ඒ දවස්වල එක්සෑම් ලියලා හිටියේ. ඉතින් ඕවත් එක්ක කොහොම හරි පරක්කු වුණා. ගෙදර වාහනේ යන හින්දා අපි පිටත් වුණේ හවස 3ට විතර. කොහොමත් රෑවෙද්දී හෙට යන තමයි ප්ලෑන් කරගත්තේ. යන ගමන් කන්නේ ස්නැක් එකකුත් හදාගත්තා. වොයිස් ඕවර් කරද්දී මට ටිකක් සෙම. ඒත් මං බ්ලොග් එක දාන එක පරක්කු වෙන හින්දා මෙහෙමම කරනවා. ඒකට සමා වෙන්න ඕනේ. එහෙනම් අපි වීඩියෝ එකේ ඉතුරු ටිකට යමු. යද්දි නෝමල් වේ ගිහිල්ලා එද්දි හයිවේ එන්න තමයි හිතාගෙන හිටියේ. පොඩි බඩගින්නක් ඇවිල්ලා මෙන්න මේ කඩෙන් නැවැත්තුවා. අපේ ගෙදර අයට හිනා මොකද මං එළවලු රොටි කන්නේ නැහැ. හරියටම අවුරුද්දකට විතර කලින් මම සවුත්තු එළවලු ටිකක් කාලා හොඳ පාඩමක් ඉගෙන ගත්තා. එතනින් පස්සේ මං කන්නේ. හැබැයි මේ කඩේ තිබ්බ එක නම් එහෙම අවුලක් වුණේ මාර රහයි. අපි තේ බීලා ආයෙමත් පිටත් වුණා. නෝමල් වේ යනවා නම් අපේ පැත්තේ ඉඳන් මාතලේට කොහොමත් පැය 3-4ක වගේ රයිඩ් එකක් තියෙනවා. මෙහෙම යද්දී අපිට කොස් කැලේ හම්බෙනවා. හරිම ලස්සන පරිසර පද්ධතියක්. ඉතින් ඉස්සර නම් මෙහෙම පාර දෙපැත්තේ හැමතැනම කඩ තියෙනවා. එක එක ඒවා. ඉතින් දැන් නම් ඒවා අයින් කළා. මං හිතනවා ඒ වෙනස හොඳයි කියලා. එන්න කලින් අපිට ආරංචි වුණා මෙහෙට වහිනවා කියලා. එහෙම ලොකුවටම වහින්නේ නැහැ. හැබැයි අර සුලිගුණාට ආපු දවස්වල නාය ගිහිල්ලා ඒ පැතිවලින් තමයි අපි ගියේ. කොහොම හරි අපිට යන්න තිබ්බේ මාතලේ රත්තොටට. එහෙ අපේ අම්මගේ යාළුවෙක් ගෙදර තමයි ආවේ. මේ ඉන්නේ පිළිගැනීමේ නිලධාරියා බින්දු. මෙයාට දැන් අවුරුදු 10ක් වගේ වෙනවා. අපි දැන් අවුරුදු 3කට 4කට විතර කලින් මෙහි ආවා. හැබැයි මට බින්දු හිටියද කියලා නම් මතක නැහැ. පේනවනේ ආපු වෙලාවෙ ඉඳන් ආගන්තුක සත්කාර. මේ පරිවලලු හදලා තිබ්බේ ඒගොල්ලන්ගේ නෑදෑ වෙන කෙනෙක්. පෙනුම වගේමයි මාර රසයි. ඔයාලට කියන්න අපේ YouTube family එකේ තව සමාජිකයෙක් මට මෙහින් හම්බුණා. YouTube family එකේ සමාජිකයෙක් නේ නම් දැන් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේකට සිනමන් එනසාල් දාන එක අනිවාර්ය නැහැ. හැබැයි මම කැමති නෑ සිනමන් try ටිකක් ගන්න. මොකද අපේ විදිහට සිනමන් කිලු තිබ්බේ නෑ. අපිට මේක හදන්න කිරි ඕන. ගියපු දවසේ රෑ අපි හිටියා. මේ උදේ අපේ අම්මා ඒගොල්ලන්ට ජෙලි පුඩින් එකක් හදන්න තමයි යන්නේ. මම කොහොමත් නිවාඩු දවසට 10-12 වෙනකන් නිදා ගන්න මනුස්සයා හින්දා නැගිටලා කුස්සියට ඉදී ඒගොල්ලෝ කුස්සිය වැඩ පටන් අරන්. මේකේ නම මට මතක විදිහට broken glass. මේක හදන්න පාට 3-4කින් ජෙලි හදා ගන්න ඕනේ. ඊට පස්සේ කිරි ඕනේ, ජෙලටින් ඕනේ. මේ තමයි උදේ මීල් එක. මාළු තියෙනවා, කැකිරි තියෙනවා, අල කිරට හදලා තියෙනවා. තව ස්පෙෂල් විදිහට හදපු සම්බෝලයක් තිබ්බා. ඒක නම් මාරම රහයි. ෆෝන් එකේ බැටරි තිබ්බ නැති හින්දා මට ඊයේ රෑ මීල් එක රෙකෝඩ් කරන්න බැරි වුණා. හැබැයි ඒකත් රසට තිබ්බා. උදේට කාලා අපේ ගෙදර අයයි එහෙ ගෙදර අයයි හැමෝම ආවා ගඟේ නාන්න. කුණාටු කාලේ ඒගොල්ලන්ගේ ගමේ පහළ හරියට ඉතින් පොඩ්ඩක් ප්‍රශ්න. ගඟ ගලාගෙන ගිහිල්ලා තියෙන වෙල උඩින්. ගඟට යන ගමන් අපිට පෙන්නවා ඒ දෙපැත්තේ කොහොමද තියෙන්නේ කියලා. අර ගහගෙන ආපු වැලි කඳු තාම එහෙමමයි. වැස්ස කොච්චර සැරද කිව්වොත් මෙන්න මේ පාලම උඩිනුත් වැලි තට්ටුවක් දාලා තිබිලා තියෙනවා. ඉතින් ඊයේ වෙනකම වැස්ස තිබිලා අද තමයි ඔය ටිකක් පායන්නේ. ඉතින් අර වැලි තට්ටු ටිකක් හේදිලා ගිහිල්ලා. හරිම ලස්සන පරිසරයක්. අපි ගිය අවුරුද්දේ තමයි ප්ලෑන් කරේ. දැන් දෙසැම්බර් වල මේ ආවට පස්සේ මේගොල්ලන් ගෙදර දවස් 2ක් විතර නැවතිලා මාතලේ තියෙන ලස්සන තැන් ටික බලාගෙනම යනවා කියලා. අර කුණාටු සීන් එකෙන් පස්සේ ඒ ප්ලෑන් ඔක්කොම වතුරේ. මං රිවර්ස්ටර්න් යන මාර මාසාවෙන් හිටියේ. ඉතින් තව අවුරුදු ගානකට මේ පැත්ත බලාතක යන්න හම්බෙන්නේ.
මෙතන නම් පොඩ්ඩක් වතුර පාර සැරයි නිකන් දියැලක් වගේ පොඩ්ඩක් හැදිලා තියෙන්නේ. මං ගල් ටිකක් උස්සගෙන ආවා. මට ස්ටෝන් බැලන්ස් එකෙන් පුළුවන් ද කියලා බලන්න. එහෙම කිව්වට උතන නම් බැලන්ස් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔක්කොම තිබ්බේ ෆ්ලැට් ගල්. මාතලෙන් කිව්වහම මට මතක් වෙන්නෙම නුවරඑළිය වගේ සීතල. මොකද අපි ගිය පාර එද්දී දැන් අවුරුදු 3-4කට කලින් වගේ මාරම සීතලයි. ඉතින් දැන් ආ කාලගුණය වෙනස් වෙලා තියෙන්නේ. ලංකාවේ නෙවෙයි ලෝකෙම කොහොමත් කාලගුණය අර බලන් ඉඳි වෙනස් වෙලානේ දැන් පරිසර දූෂණයත් එක්ක. මේ සැරේ නම් අපි බලාපොරොත්තු වෙච්ච සීතල තිබුණ නැහැ. ලිෆ්ට් එකයි මම පුරුද්දට තමයි පාවිච්චි කරන්නේ. කොහේ හරි ගෙදරින් එළියට යනවා නම් මට ඔය දෙක නැතුව බෑ. කියන්න ඕනේ සිංගප්පූරුවේ vlog එක ගොඩ දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ පර්සනලි. මම ඒක කියන්නම් තව ටික දවසක් කියයි. මොකද ඒකේ වීඩියෝ ක්ලිප්ස් තියෙන්නේ තැන් වල. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. මම ඉක්මනට මේ වීඩියෝස් ටික ඔයාලත් එක්ක share කරගන්නම්. නාලා ආපු ගමන් පොඩ්ඩක් බඩගිනිත් වගේ. ඉතින් ලන්ච් එක රෙඩි වෙනකන් අපිට ටී arrange කරලා තිබ්බා. මහත්තයා උදේ තමයි දැක්කේ මෙන්න මෙතනලු බින්දු නිදාගන්නේ. මොකද උඩ උයන හින්දා යට රත් වෙනානේ. ඉතින් එයා රස්නෙට එතන දොයි. තනියෙන් කන්නත් බෑ බලන් ඉන්නවා පවුනි කියලා බනිස් කියලා දුන්නා. මේ බල්ලා නෙමෙයි ගණන් ගන්නෙ. අපේ ෆ්ලෆීට එහෙම දුන්නා නම් තියන්න. මෙහින් අරගෙන අපි ගෙදර යන්න පිටත් වෙන්න කියලා තමයි තීරණය කළේ. ඉතින් ඊට කලින් අපේ අම්මට ඕනි කිව්වා එළවලු ගන්න. මේතන පහළ තියෙන එළවලු කඩයක්. එළවලු කඩේ පොඩ්ඩක් පාස් කරන් ගියාම ආයි පාලමක් හම් වෙනවා. පාලමට යටින් ගඟ. අපි ගිය සැරේ ඇවිල්ලා නැවේ මෙන්න මෙතනින්. දැන් නම් ඊ හරිය ඉච්චර නාන්න තරම් නම් බෑ. ටිකක් වතුර පාර සැරයි. මේ හැබැයි මෙතනට වැඩි අපි අර උදේ නාපු තැන හොඳයි. කොළපාට පරිසරය කියන්නෙම මම මගේ මුළු ආත්මෙම ආදරය කරන දේවල්. පාලම ගාව view එක enjoy කරලා එන ගමන් අපි එළවලු කඩේ ගාවට ගන්න නැවතුවා. මෙතන ගොඩක් ෆ්‍රෙෂ් එළවලු තියෙන්නේ. අපි ඉතින් ගත්තා මෙතනින් ටිකක් ගෙදර ගේන. ගිය සැරේ අපි එනවටත් වැඩිය හොඳට ඒගොල්ලෝ ෂොප් එක දාලා. මේ තියන්නේ අර මං කලින් හදනවා පෙන්නපු ජෙලි පුඩින් එක. ඒක දැන් සෙට් වෙලා තියෙන්නේ. මේක දැන් කන්න පුළුවන්. ලන්ච් එකත් අරගෙන අපි ගෙදර කට්ටියට සමු දීලා මාතලින් ගෙදර යන්න පිටත් වුණා. අපිට යන ගමන් ආපු අදහස්
අපිට හැබැයි ලොකු වෙලාවක් නැහැ. ඒත් මාතලේ අලු විහාරයට ගොඩ නොවී යන එක මොකක්ද වගේ හින්දා පොඩ්ඩක් බලලා යන්න ආවා. අපිට ටික වෙලාවක් බලාගෙන ඉන්න ඕන. මොකද ටුවරිස්ට් බස් එකක් ඇවිල්ලා ඒක එතනින් යනකම් අපේ වාහනේ උඩට දාන්න බෑ. මම ආයේ කැමති ලංකාවේ ඉතිහාසය සම්බන්ධ තැන් බලන්න යන්න. ඉතින් මාතලේ අලු විහාර ගැන මම ඉගෙනගෙන තියෙන්නේ. මං හිතන්නේ 8 හරි 9 හරි වලගම්බර රජතුමාගේ අනුග්‍රහයෙන් මාතලේ අලු විහාරේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරා කියලා. මෙතන තිබ්බා ඉස්සර කාලේ දඬුවම් දෙන විදිහ ආකෘති හදලා ඔන්න ඔය ආපු එකත් බලලා යනවා කියලා පොඩ්ඩක් ඒකටත් ගියා. ඉස්සරනම් පොඩි කාලේ ආච්චි අම්මලත් එක්ක වන්දනා ගමන් ගියාම ඒ පන්සල් වල යනවනේ ඒ වවල තියෙනවා මේ අපායවල අර මේ හතර මං ඕවස්සෙන් යන්න පුදුම බයයි. මීට වඩා නපුරු මිනිස්සු අපේ සමාජයේ ඉන්න හින්දා දැන් ඒකට තියෙන බය නැති වෙලා ගිහිල්ලා. මේ හරිය නෙවෙයි පොඩ්ඩක් කැලේ මැදෙන් ඇවිදගෙන යන්න තියෙනවා. අර රත්තරන් පාට බුදු විලමක් තියෙන්නේ. අන්න එතෙන්ට අපිට එහෙ යන තරම් වෙලාවක් නැහැ. අනික හවස් වෙලා ඒ හින්දා අපි මේ යවට වටපිටාවේ ලස්සන බැලුවා. මෙතන තමයි මං කිව්වේ ඉතින් හරියටම අලු විහාරේ වදින්න එනවා නම් මෙතෙන්ට යන්න ඕනේ. අපිට අද වෙලාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ආවේ අලු විහාරේ කෞතුකාගාරයට. මම දන්නේ හරියටම කෞතුකාගාරෙද කියලා. එතන තිබ්බ කැණීම් වලින් හොයාගත්ත දේවල්, පුස්කොළ පොත් වගේ දේවල්. ඇවිදලා ඉවරයි. මට මලකුත් හම්බුණා. ඒකත් කනේ ගහගෙන දැන් අපි පිටත් වෙන්න යන්නේ. මන් දන්නේ මේක නම් පුදුම ලස්සන view එකක්. පොඩි මීදුමකුත් ඇවිල්ලා. අනික දැන් හවසනේ මාරම peaceful. අපි රෑ මෙහෙට ආපු හින්දා එච්චර පෙනුන්නේ නැහැ. මේ තියෙන්නේ ඔය කුණාටුවෙන් පස්සේ නායගිය තැන්. ගෙදර ආත්තම අපි ගෙදර යන ගමන් කන්න කියලා කට්ලට් වගේක් හදලා දීලා තිබ්බා. ඉතින් අපි එද්දි ඔක කාලා කොහොම හරි තේ අරගෙන ආවේ නෑනේ. තේ බොන්න කඩේක නැවැත්තුවා. නමක් ගමන් නම් මතක නෑ. හැබැයි මේ කඩේ ටී එකත් හුඟක් රසට තිබ්බා. අපි තාමත් ඒ ටී එකේ රස ගැන කතා වෙනවා. ටික ටික කරවලත් වැටීගෙන එනවා. අපි ඉක්මනට ගෙදර යන්නත් ඕනේ. එද්දි normal way ආපු හින්දා යද්දි highway දැම්මා. මම highway එකේ යද්දි දැක්කා ওই දෙපැත්තෙම වවුලෝ හසුඩින් පියාඹගෙන යනවා. මම කලින් දැකලා තියෙනවා වවුලෝ පියාඹන. ඒ උනාට අර වාහනයක වේගෙන් යද්දි ආසේ මේ විදිහට view එකක් තියෙන මාරම ෂෝ. ගෙදර එන්න කිලෝමීටර් 10ක් විතර තියෙද්දි අපිට පොඩි ආප බඩගින්නක් ආවා. ඊට පස්සේ ළඟම තිබ්බ කඩේක නතර කළා.
ඉතින් මෙතනින් අපේ ජර්නි එක ඉවර වෙනවා. thank you මෙච්චර වෙලා වීඩියෝ එක බලුවට. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔය කරන්න තියෙන හැම එකම කරන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.